Some days I can't get out of my bed. Some days I'm waking up on the wrong side of my head, and I got all these eyes on me. Hello everyone, welcome back to my YouTube channel. ඔයාලා හැමෝම මගේ YouTube channel එකට ඉතාම ආදරයෙන් පිළිගන්නවා. ඉතින් අද මම ඔයාලත් එක්ක share කරගන්නේ මම මගේ සෙනසුරාදා ඉරිදා දවස් දෙක කොහොමද ගත කරේ කියලා. ඉතින් සතිය පුරාම වැඩ කළා මහන්සි වෙලා weekend එක කියන්නේ චුට්ටක් relax එකේ වැඩිපුර ටිකක් නිදාගෙන ගෙදර වැඩ ටික කරගන්න දවස් දෙකක්නේ. weekend එකත් ඉතින් ඇත්තටම කිව්වොත් ගොඩක් busy. ඒ වුණාට ඉතින් මම try කරනවා weekend එකේ පොඩ්ඩක් රිලැක්ස් වෙලා ගෙදර වැඩ ටිකත් ඉවර කරගන්න ගමන් පොඩ්ඩක් නිදහසේ වීකෙන්ඩ් එක ගත කරන්න. ඉතින් 11ට විතර තමයි සෙන්සුරාදා ඇහැරුනේ. ඇහැරිලා වොෂ් එකක් දාලා කම්ෆර්ටබල් ඇඳුමක් ඇඳගෙන මම දැන් මේ රෙඩි වෙන්නේ සතියටම ඕන කරන ග්‍රොසරිස් සහ ගෙදරට අවශ්‍ය කරන අනිත් බඩු ටික අරගෙන එන්න. අපි දැන් මේ යන්නේ අපේ ගෙවල් ළඟම තියෙන මාකට් එකකට. ඒ මාකට් එකෙන් අපිට ඕන කරන ඔක්කොම ෆ්‍රෙෂ් එළවලු පළතුරු අරගන්න පුළුවන්. ඒ වගේම තමයි අපි මේ මාකට් එකට යන්න ලොකුම හේතුව තමයි සුපර් මාකට් එකට වඩා මේ මාකට් එකේ එළවලු පළතුරු හැමදේම ගොඩාක් ගණන් අඩුයි. ඒ වගේම තමයි අපිට ඕන කරන හැම එළවලුවක් පළතුරක්ම හරිම ෆ්‍රෙෂ් ඒවා මේ මාකට් එකෙන් ලේසියෙන්ම අරගන්න පුළුවන්. ඉතින් ගෙදරට ඕන කරන එළවලු ටිකත් ඔක්කොම අරගත්තා. පළතුරු කීපෙකුත් අරගත්තා. මේ තියෙන්නේ අපි මේ සතියට අරගත්ත එළවලු ටිකයි පළතුරු ටිකයි. එළවලු අරගෙන ඉවරනාට පස්සේ ගියේ ඊට එහා පැත්තේ තියෙන කොරියන් කෑම ජාති තියෙන සුපර් මාකට් එකට. ඒකෙන් අරගත්තා රාමෙනුයි, තව කෑම හදන්න ඕන කරන සෝස් ජාති කීපෙකුයි, චිලි පේස්ටුයි, චිලි ඔයිලුයි. ඒ වගේ දේවල් ඒකේ ගන්න පුළුවන්. ඒ වගේම ඔය කොරියන් කෑම බීම ජාති හැමදේම ඒගොල්ලොන්ගේ ඩිෂස් හදන්න ඕන කරන වෙජීස්, රයිස් කේක් ඔය වගේ හැම දෙයක්ම ඒකෙන් අරගන්න පුළුවන්. ඊට පස්සේ සුපර් මාකට් එකට ගියා ගෙදරට ඕන කරන චිකන්, ටොයිලට් රෝල්ස් ඔය වගේ ඕන කරන ජාති කීපයක් අරගන්න. ඉතින් අපි සතිය පුරාම වැඩ කරන නිසා සාමාන්‍යයෙන් සෙන්සුරාදාට ඉරිදාට විතරයි සුපර් මාකට් එකට කඩේට යවෙන්නේ. ඉතින් සතියටම ඕන කරන හැමදේම එතකොට අරගන්න ඕනේ. මොකද සතිය මැද්දේ වැඩ කරන අතරතුරේදී ඒවට යන්න ගියාම ගොඩක් මහන්සි නිසා. ඊට එහා පැත්තේ තියෙන තව කඩේකින් කංකුන් අරගත්තා. ඒ වගේම කරවිල අරගත්තා. ඒ කඩෙන් තමයි මං හැමදාම කරපිංච අරගන්නේ. ඊට පස්සේ වූලිස් එකට ගියා ඔයිස්ටර් මෂ්රූම් අරගන්න. ඊට පස්සේ ගියේ ඇනලි කඩේ කියලා මෙහෙ තියෙනවා ලංකාවේ කෑම බීම ජාති හැමදේම තියෙන කඩයක්. ඒකට ගියා ඔය සමපෝෂ ඔය වගේ ඔය ලංකාවේ අපි කන්න බොන්න කැමති කෑම ජාති තියෙනවානේ අපිට මෙහෙ නිතරම කන්න හම්බෙන්නේ නැති. ඉතින් ඒ වගේ ආසාවල් කීපයක් තිබ්බා ඒ ටික අරගන්න ඒ කඩේට ගියා. හැබැයි ඒක ඇතුලේ නම් ක්ලිප්ස් අරගන්න බැරි වුණා. ඔය ටික ඔක්කොම අරගෙන ගෙදර එද්දි ඉතින් හුඟක් රෑ වෙලා. මේ දවස්වල කොහොමත් ඉක්මනට කළුවර වැටෙනවා වින්ටර් එක නිසා හවස 5 වෙද්දිත් හොඳටම කළුවරයි. ඉතින් සාමාන්‍යයෙන් කොහොමත් සැටර්ඩේ මෙහෙම තමයි ඕන කරන දේවල් අරගෙන ගෙදර එද්දි හැමදාම හවස් වෙනවා. රෑට කන වෙලාවත් ලං වෙනවා. ඉතින් මම මේ විදිහට බඩු ටික ඔක්කොම ඕගනයිස් කරගත්තා. සාමාන්‍යයෙන් අපි මීල් ප්‍රෙප් කරන්නේ සන්ඩේ. ඒක නිසා සෙනසුරාදා ඔක්කොම බඩු ටික ගෙනල්ලා ලෑස්ති කරගත්තාම ඉරිදට මීල් ප්‍රෙප් කරගන්න ලේසි. අද අපි ඩිනර් එකට චිකන් කොත්තු හදන්න හිතුවා. ලංකාවේ කඩේට ගිය වෙලාවේ කොත්තු පැකට් එකකුත් අරගෙන ආවා චිකන් කොත්තු හදන්න. ඉතින් මෙන්න මේ විදිහට චිකන් කරි එක ඉස්සෙල්ලම හදලා ඊට පස්සේ කොත්තු එක හදා ගන්නවා.
ඔන්න ඔය විදිහට රසම රස කොත්තුවකින් සැටඩේ දවස නිමා වුණා. ඊට පස්සේ සන්ඩේ උදේම මම කරේ ඔක්කොම ඇඳුම් ටික හොදලා දාගත්ත එක. සාමාන්‍යයෙන් අවුව නැති දවසක් වගේ නම් මම ලොන්ඩ්‍රි එකට අරගෙන යනවා රෙදි ටික වේලගෙන එන්න. එදා දවසේ අවුව තිබ්බ නිසා ලොන්ඩ්‍රි යන්න උවමනාවක් උනේ නැහැ. ඊට පස්සේ මල් කඩලා පැන් ලෑස්ති කරලා බුදු පහන තිබ්බා. දැන් මම මේ හදන්නේ මීල් ප්‍රෙප් කරන්න ලෑස්ති වෙන්න. මං සාමාන්‍යයෙන් උයන්න කලින් උයන හැමදේම සුද්ධ කරලා කපලා රෙඩි කරගන්නවා. ඊට පස්සේ තමයි උයන්නේ. මට ඉතින් හිතෙනවා ඔක්කොම කපලා කරලා ලෑස්ති කරගත්තට පස්සේ ඉක්මනට උයාගෙන ඉවර කරගන්න පුළුවන් කියලා. මේ සතිය මෙනු එකේ තියෙනවා චිකන් කරි එකක්, මෂ්රූම් කරි එකක්, අඹ කරි එකක්, වැටකොළු කිරට හදනවා, ඒ වගේම අලයි කැරටුයි එකට දාලා උයනවා, කරවිල බැඳලා සම්බෝලයක් හදනවා, තව සයිඩ් ඩිෂ් එකක් විදිහට කංකුම් බදින්නත් හිතාගෙන ඉන්නවා. දැන් මේ හදන කෑම ටික වීක් එක පුරාම කන නිසා අපි try කරනවා එළවලු ಜಾති කීපයක්ම හදලා වෙනස් විදිහට බෙදලා කන්න. එතකොට අර එකම කද්දි එපා වෙනවා වගේ වෙන එක වෙන්නේ නැහනේ. ඉතින් ඒක නිසා එනර්ජි තිබ්බොතින් මහන්සියක් නැත්තම් කරීස් කීපයක්ම හදාගන්න try කරනවා. ඒ වගේම තමයි ඉතින් අපි දැන් සතිය පුරා උයන්නෙත් නැති නිසා මේ උයන වෙලාවේ අපි මොනා හරි කන්නාස ගන්න දේවල් තියෙනවා නම් එළවලුවක් කරි එකක් ඒක කොහොම හරි හදාගන්නත් අපි try කරනවා. ඊට පස්සේ හදාගත්ත කෑම ඔක්කොම ටික මෙන්න මේ විදිහට කන්ටේනර්ස් වලට දාලා බෙදාගෙන වෙන් කරගත්තා. මේ තියෙන්නේ මේ සතියට ප්‍රෙප් කරගත්ත රසම රස කෑම ටික. මීල් ප්‍රෙප් කරගෙන ඉවරුණාට පස්සේ චුට්ටක් එළියට ගියා පොඩි වැඩ කීපයකට. ඊට පස්සේ එන ගමන් චූරෝස් අරගෙන ආවා. චූරෝස් කන්න ආස හිතිලා. ඉතින් ඔය විදිහට තමයි සන්ඩේ දවස ගත වෙලා ඉවරුනේ. එහෙනම් අලුත් වීඩියෝ එකකින් හම්බෙනකම් බයි.